මේ රෝගය දෛනික දිනචර්යාවට ඉතාමත්ම කරදරයි. හිතන්න එපා පහසුවෙන් මේක කරගන්න පුළුවන් කියලා. ගොඩ දෙනෙක් දැන් මිග්‍රේන් කිව්වහම මේ ඔළුවේ පැත්තක් රිදෙනවා. ඔළුවට නිකන් කටුවකින් අයිනවා වගේ. එහෙම කතාවක් නිතරම ඇහෙන්නේ ඇයි? අපි මේක කතා කරනකොට රෝගයාගෙන් රෝගයට අතර රෝග ලක්ෂණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වුණත් අනිවාර්යයෙන්ම තියෙන ලක්ෂණ තමයි මේ කරුම ලෙඩේ මට අවුරුදු ගාණක් තිස්සේ තියෙනවා. ඒගොල්ලන්ට ඒකට ගැළපෙන වෛද්‍යවරු හම්බෙලා නැහැ සමහර වෙලාවට. ඒක ගොඩක් වෙලාවට මම දැකලා නැහැ. ගොඩක් අය විසින් කියවෙනවා ජංගම දුරකථනයේ දිහා එක එල්ලේ බලාගෙන ඉඳීම තුළ අපිට සුළුපටු සහනයක් නොවෙයි මේ රෝගයේදී. යම්කිසි කෙනෙකුට මේ රෝගය හැදුනා නම් වෛද්‍යවරයා කියන්න ඕනේ ඔයාට දැන් බෙහෙත් ඇති. මෙන්න මේ වගේ ආහාර අපි දෙන්නේ නැහැ ඉරුවාරදේ තියෙන රෝගීන්ට. එවැනි ආහාර පාන ගන්නකොට මේ රෝගය උත්සන්න වීම සිද්ධ වෙනවා. තක්තම ප්‍රධාන වශයෙන් මානසික පීඩනය එන්න පුළුවන්. වෙනදක් නෑ. එහෙම දෙයක් කරනවා නම් ඇත්තට මේක වැරදි. තරුණ පරම්පරාවට තමයි වැඩි. හේතුවක් විදිහට ගත්තොත් කෙනෙක්ට බෙහෙත් ගන්න මුදල් නෑ කියනකො. ඉතින් යාට යන්න පුළුවන් රාජ්‍ය ආයුර්වේද රෝහලේ. ඒ වැඩෙන් රෝගය හරියට සුව වෙන්නේ නැහැ. සමහර විට උත්සන්න වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂණ මිග්‍රේන් හැදීගෙන එනකොට මූලික අවස්ථාවල පෙන්වනවා. මොනවද මේ මිග්‍රේන් වලට තියෙන හොඳම හරිම ප්‍රතිකාර? සමහර රෝගීන් හම්බෙලා තියෙනවා මම මෙච්චර කාලයක් අහවල් වෛද්‍යවරයා ළඟට ගිහින් බෙහෙත් ගත්තා මට හොඳ වුණේ නෑනේ කියලා. එතකොට දවසකට එයාට පැය කීයක් නිින්දක් ලැබෙනවද? දවසකට කොච්චර වතුර ප්‍රමාණයක් බොනවද? මොන වෙලාවටද කෑම කන්නේ? ඇස් බොඳ වෙලා පේන එක, හිසේ බර ගතිය වෙනත් රෝගවලදීත් පෙන්වන්න පුළුවන්. හිසේ පැත්තක් රිදෙන එක වෙන්න පුළුවන්. ඒ වේදනාව පැයක විතර ඉඳලා දවසක් විතර තියෙන පුළුවන්. වෛද්‍යතුමියනි මිග්‍රේන් සුව කරන්න පුළුවන්ද? නැත්නම් මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරන්න බැයිද? මිග්‍රේන් කාතරත් මේ දවස්වල බොහොම බහුල මාතෘකාවක්. සමහරු කියනවා මේක හැදුනහම නිකන් මැරෙන්න එනවා වගේ කියලා. සමහරු කියනවා මේක බොහොම කරුම ලෙඩක් කියලා. සමහරු කියනවා ඔළුවට නිකන් හරියට කවුද මිටියකින් පහර දෙනවා වගේ හැඟීමක් ඇති වෙන්නේ කියලා. සමාජයේ කාතරත් ඉතා බහුල ව්‍යාප්ත වෙලා තියෙන බොහොම පීඩාකාරී රෝගයක් වෙලා තියෙන මේ මිග්‍රේන් ගැන අද කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය තිලිනි වික්‍රමනායක මහත්මිය. ඔබ බොහොම ආදරෙන් පිළිගන්නා වෛද්‍යතුමිනි අපේ වැඩසටහනට. ඉතින් වෛද්‍ය තිලිනි මිස් මේ මොකක්ද මේ හරියටම මිග්‍රේන් කියලා කියන්නේ? මේ සමාජයේ මේ කියන කතාව ඇත්තක්ද? මිග්‍රේන් කියන රෝග තත්ත්වය ආයුර්වේදයේ දක්වලා තියෙන ශිරෝ රෝගයක් විදිහට. අපි ශිරෝ රෝග කියලා හඳුන්වන්නේ ඔළුවේ හැදෙන රුජා සහිත එහෙම නැත්නම් වේදනාව සහිත රෝග. ඒතර මෙවැනි රෝග 11ක් ආයුර්වේදයේ දක්වලා තියෙනවා. ඒ 11 අතරිනුත් වෙනම රෝග 3ක් ආයුර්වේදයේ දක්වලා තියෙනවා විශිෂ්ට ශිරෝ රෝග කියලා. අනේ විශිෂ්ට ශිරෝ රෝග වලින් එකක් තමයි මේ මිග්‍රේන්. එහෙම නැත්නම් අපි ඉරුවාරදේ කියලා කියන්නේ. මේකට ශාස්ත්‍රීය වචනයකුත් අපි ආයුර්වේදයේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ සූර්යාවර්තය කියලා. කොහොම වුණත් ඉරත් එක්ක ඉර රශ්මිය ප්‍රබල වෙන්න එහෙම නැත්නම් සූර්ය රශ්මිය ප්‍රබල වෙන්න දවල් වෙන්න මේකේ වේදනාව වැඩි වෙනවා. අන්න ඒ තේරුම අනුව තමයි ආයුර්වේදයෙන් සූර්යාවර්තය අපි සිංහල භාෂාවෙන් ඉරුවාරදේ කියන මෙන්න මේ වචන පවා යෙදලා තියෙනවා. ඉතාමත් පීඩාකාරී. ගොඩ දෙනෙක් දැන් මිග්‍රේන් කිව්වහම මේ ඔළුවේ පැත්තක් රිදෙනවා. ඔළුවට නිකන් කටුවකින් අයිනවා වගේ. ඔළුවේ මගේ මේ පැත්ත නිකන් පණ නෑ වගේ. ඔය හිසත් එක්කම තමයි මේ මූලික නේද මේව පෙන්눔 කරන්නේ. එහෙම කතාවක් නිතරම ඇහෙන්නේ ඇයි? ඒ මොකද මේ යම්කිසි රෝග තියෙනවා හැදෙන තැන්. ඒතර ඉරුවාරදේ කියන රෝගය හැදෙන්නේ අපේ මේ බෙල්ලෙන් උඩ අපේ මේ හිස ඇතුලේ තමයි හැදෙන්නේ. එතකොට ඒකේ රෝග ලක්ෂණ ටික පෙන්වන්නේ ඒ ප්‍රදේශයේම තමයි. එතකොට හිසේ පැත්තක් රිදෙන එක වෙන්න පුළුවන්. ඒ වේදනාව අපි හිතමු පැයක විතර ඉඳලා දවසක් විතර තියෙන එහෙම නැත්නම් දවස් දෙකක් විතර තියෙන එවැනි අවස්ථාවලටපත් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා වේදනානාශක බොනවා. එතකොට සමහර විට පොඩි සහනයක් අත් වෙනවා. සමහරලාට වේදනානාශක වලටවත් මේක සහනයක් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. මම අර කලින් කිව්වේ ලක්ෂණ ටික පොඩක් මතක් කරලා බැලුවොත් ඒ ඔක්කොම අපේ හිස ඇතුලේ එහෙම නැත්නම් හිස සම්බන්ධව ඇති වෙන දේවල්. එතකොට එවැනි අවස්ථාවලදී කිසිම විටක ඔය මේ පහළ කොටස් වල එහෙම නැත්නම් ශරීරයේ හිසෙන් පහළ කොටස් වල රෝග ලක්ෂණ පෙන්වීමක් කරන්නේ නැහැ. වඩා හිසටම තමයි මේකේ බලපෑම තියෙන්නේ. අනේ ඒවත් එක්ක තමයි ගොඩක් වෙලාට ඔය මානසික ආතතිය වගේ දේවල් එක්ක සහ ආතතියේ හින්දා ටෙන්ෂන් හෙඩේක් එක මේක අපිට වෙන් කරලා හඳුනා ගන්න වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් මේ බහුලවම දැන් අපි සෝෂල් මීඩියා වලට ගියත් හැම දෙයකම මාධ්‍ය දැක්කත් අපි දකින්නේ මැරෙන්න හිතෙනවා. මට මේ ලෙඩේ හැදුනහම මේක මහා කරුම ලෙඩක්. يعني අද වෙනකොට මේ සමාජයේ තියෙන කාර්යබහුලත්වයත් එක්කද මන්දා මේ වෛද්‍යතුමියනි බොහොම බහුල වෙලා තියෙනවා නේද මේ රෝගේ. ඒකට මොකද්ද හේතුව?
මේ රෝගයට ගොඩක් බහුල වෙන්න බලපානවා අපිට අද ඉස්සර වගේ නෙමෙයි මිනිසුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා තියෙනවා. එතකොට ඉස්සර නම් අද කාලේ ඉන්න අයගේ තරම් ජීවිත මේ තරම් කාර්යබහුල නැහැ. ඉතින් ඒ කාලේ දෙයක් වුණත් පොඩි රෝගයක් හැදුනත් ඉක්මනට වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් ගමේ වෙද මහත්තයා ගාවට ගිහිල්ලා බෙහෙත් ගත්තා. නමුත් අද එහෙම තත්ත්ව නැහැ. දැන් ගොඩක් වෙලාවට මිග්‍රේන් හැදෙන්න වුණත් අපි සැලකුවොත් එහෙම ඔය ප්‍රතිශ්‍යාව වගේ රෝග උපේක්ෂාව. ඒ කියන්නේ හරියට ප්‍රතිකාරයක් නොවුනහම සෙම්ප්‍රතිශ්‍යාව කියන තත්වයට කල් ගිහිල්ලා හැදෙනවා. ටිකක් කල් යනකොට මිග්‍රේන් තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා නිසා තමයි සහ තවත් අපි AC වල වැඩ කරන ඒවා බලපානවා මේ තත්වයට. මෙන්න මේ දේවල් ගොඩක් වෙලාවට හරියට ප්‍රතිකාරයක් නොවන සෙම්ප්‍රතිශ්‍යාව තමයි මේකට බලපාන්නේ. එතකොට මේ වෛද්‍යතුමියනි මේ රෝගේ මොනවද ප්‍රධාන රෝග ලක්ෂණ මිග්‍රේන් වල? මිග්‍රේන් වල ප්‍රධාන රෝග ලක්ෂණ අපි මේක කතා කරනකොට රෝගියාගෙන් රෝගියාට අතර රෝග ලක්ෂණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වුණත් අනිවාර්යයෙන්ම තියෙන ලක්ෂණ තමයි හිසේ තදබල පීඩාව. මේ පීඩාව ගොඩාක් දුරට උදේ ඇති වුණාම මේ ඉරේ රශ්මිය ප්‍රබල වීමත් සමග එහෙම නැත්නම් දවල් වීමත් සමග මේ රෝගය උත්සන්න වෙනවා. වේදනාව උත්සන්න වෙනවා. මේක තමයි ප්‍රධාන වශයෙන්ම පෙන්වන රෝග ලක්ෂණය. ඒත් එක්ක මේකෙදි අපේ ඇඟේ සමබරතාවය ගිලිහෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අපිට බැලන්ස් එක නැති වෙලා යනවා කියලා. ඒ කියන්නේ මේ වෛද්‍යතුමිය නිකන් කලන්ති තත්ත්වයක් වගේද? කලන්ත දාන්න වගේ තත්ත්වයක් පත් වෙන්න පුළුවන්. අපිට බැලන්ස් එක නැති වෙලා යන එක. එහෙම නැත්නම් සමබරතාවය නැති වෙලා යන එක වෙනින්ද වමන යාම සිද්ධ වෙනවා සමහර අයට. හැමෝටම වමන යාම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කැරකිල්ල කියන ලක්ෂණය ඇති වෙනවා තවත් සමහර අයට. කොහොම වුණත් තදබල පීඩාව. මේ පීඩාව පොඩි වෙලාවක ඉඳලා ලොකු වෙලාවක් දක්වා තියෙන්න පුළුවන් සමහර වෙලාවට දවසක් විතර වගේ එහෙම නැත්නම් දවස් දෙකක් ඔය වගේ මෙහෙමත් මේ වෙලාවල් වලට අපිට රෝගීන් හම්බ වෙලා තියෙනවා අපේ සායනික වලදී වේදනාව පවතිනවා. එතකොට හිසේ පවතින තදබල වේදනාවක් තමයි මිග්‍රේන් වල ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. ඒකත් එක්ක අනෙක් ලක්ෂණ එකිනෙකාගේ ශරීරය අනුව වෙනස් වී එනවා. එතකොට මේ වෛද්‍යතුමීනි දැන් සමාජයේ මේ මිග්‍රේන් දැන් මට හැදෙනවා මට ඕන දැන් මිග්‍රේන් හැදෙන්න යන්නේ කොහොමද ටිකක් කලින් අපි ඒ ගැන දැනගන්නේ? කියන්නේ අපි රෝගී ලක්ෂණ පෙන්눔 කරනවද ශරීරේ? මිග්‍රේන් එකක් එන්න යන්නේ කොහොමද ඒ ගැන රෝගියෙක් දැනුවත් වෙන්නේ වෛද්‍යතුමීනි? ගොඩක් වෙලාවදී අපිට මේ රෝගය හැදීගෙන එනකොට මේ ඉරුවාරාදී කියන රෝගය හැදීගෙන එනකොට හිසේ බරගතිය එනවා. මේ සෙම්ප්‍රතිශ්‍යාව එක්ක මුලින්ම හිසේ බරගතිය එනවා. සමහරට කිබොම යන්න පුළුවන්. මුල් කාලේ එනවා. හුස්මට තීර ගන්න ඒවා තියෙන්න පුළුවන්. ඒ අර සෙම්ප්‍රතිශ්‍යාව ලක්ෂණ එක ඊට පස්සේ අපිට ඔය කියපු ලක්ෂණම ඒ කියන්නේ පොඩ්ඩක් හිසේ අපේ තියෙන සමබරතාවය නැති වෙන එක එහෙම නැත්නම් අපිට කලන්තේ වගේ එන එක ඇස් පෙනෙන එක බොඳ වෙන එක මෙන්න මේ වගේ ලක්ෂණ මිග්‍රේන් හැදීගෙන එනකොට මූලික අවස්ථාවල පෙන්වනවා කොහොම වුණත් හිසේ කැක්කුම මේ හිස බර ගතිය කියන එක තදටම තියෙනවා මිග්‍රේන් වලදී ඒ වගේ රෝග ලක්ෂණ මූලිකව පෙන්눔 කරනවා නම් බොහෝ විට මිග්‍රේන් විය හැකි නේද? වෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට තවත් හිතන්න ඕන දෙයක් තියෙනවා. මේක Taman තනියෙන්ම මේ රෝගය විනිශ්චය කරගන්න යන්න හොඳ නැහැ. වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඕනේ. මොකද අපිට ඔය ඇස් බොඳ වෙලා පේන එක හිසේ බර ගතිය වෙනත් රෝගවලදීත් පෙන්වන්න පුළුවන්. ඒක නිසා අපි වෛද්‍යවරයෙක් ලවාම මේ රෝග තත්ත්වය විනිශ්චය කරගන්න එක තමයි වඩාත්ම සුදුසු. එතකොට දැන් වෛද්‍යතුමියනි මිග්‍රේන් කියලා කිව්වට දැන් සමහරුන්ට දැන් ඕක ගොඩක් අයට තියෙන්නේ ඔළුව රදයක් වගේ නේද මේක ඔළුවේ පැත්තක් රිදෙනවා කියනවා. අර බහුතරයක් දැන් මේක ඔළුව රදේ සමහරට ඔළුව රුදාවක්ද මේක ඔළුවේ කැක්කුමකුයි මිග්‍රේනුයි අතර කොහොමද මේ වෙනස ඒක හොයාගන්නේ? සාමාන්‍ය කෙනෙකුට නිතර ඔළුව රදේ හැදෙන ගතියකුත් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි Tamanට හැදෙන හිසේ කැක්කුම ඉරුවාරදේද කියලා හඳුනගන්න බැරිකම. මේ හිසේ ඇති වෙන හැම වේදනාවක්ම එහෙම නැත්නම් හැම කැක්කුමක්ම ඉරුවාරදේ වෙන්නේ නැහැ. එතකොට අපි මේක කොහොමද වෙන් කරලා හඳුනගන්නේ? එතනදී මම පොඩ්ඩක් අපේ ශරීරය පිළිබඳව කියන්නම්. මේක ගොඩක් වෙලාවට මම දැකලා නැහැ. ගොඩක් අය විසින් කියවෙනවා. ඒක නිසා පොඩ්ඩක් මම ඒ ගැනත් කියලා ඉන්නම්. අපි මිනිසා කියලා කියන්නේ ඍජුකාය විලාසයක් තියෙන සත්වයෙක්. එතකොට අපේ ශරීරය මේ අපි කෙලින් හිටගෙන ඉන්නේ.
අපේ කොඳුයට පේලිය තියෙනවා මේ කොඳුයට පේලිය කෙලවර. එහෙම නැත්නම් මේ පටන් ගන්න තැන තියෙන්නේ. මේ පටන් ආරම්භක ස්ථානය මෙතනින් අපේ හිස් කබල සන්තුලනය වෙලා තියෙනවා. මේ අපි ඍජුකාය විලාසයක් දරන සත්වයෙක් හින්දා අපේ හිස් කබල උඩින්ම පිහිටලා තියෙනවා. හිස උඩින්ම පිහිටලා තියෙනවා. මේ හිසේ බර අඩු කරන්න අපේ හිස් කබල ඇතුලේ හිස් අවකාශ තියෙනවා. අපි යන්නේ ඒවට කෝටරක කියලා කියනවා. එතකොට මේ කෝටරක අපේ හිස ඇතුලේ 6ක් තියෙනවා. මේ තියෙන කෝටරක 6 ඇතුලේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ හිස්ස තමයි තියෙන්නේ. හැබැයි මේවා මේ හිසේ බර අඩු කරන්න තියෙන ඒවා මේ වගේ ඇතුළත සෙම පිරෙන්න පුළුවන්. මේවා ඇතුළත සෙම පිරුණොත් ඒ හැම අවස්ථාවකදීම ඔළුව බර ගතිය පෙන්නුම් කරනවා. එතකොට ගොඩාක් අවස්ථාවලදී සෙම් රෝගවලදී හිසේ බර ගතිය කියන දේ තියෙනවා. මොකද හිස ඇතුලේ සෙම පිරෙන හින්දා. එතකොට ඉරුවාරදේදී මේ හිසේ බරගතියට අමතරව විශේෂයෙන් පෙන්වන දේවල් තමයි අපිට ඇස් බොඳ වෙලා පෙනෙන්න පුළුවන්. කෙනෙකුට වමන යන්න පුළුවන්. ඒත් එක්කම ගොඩාක් වෙලාවට ඇඟේ සමබරතාවය මම කලිනුත් කිව්වන්නේ සමබරතාවයේ ගිලිහෙනවා. එතකොට මෙන්න මේ දේවල් හින්දා මේ අපිට ඉරුවාරදේ කියන රෝගය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. දැන් ප්‍රතිශ්‍යාවකදී හිසේ බරගතිය තියෙනවා. එතකොට පීනස වගේ ගත්තොත් අපි ඒක වෙන් කරලා හඳුනාගන්නේ පීනසේදී සෙම පැසවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සුදු පාටට ඔටු දියර වගේ ගලන එහෙම තියෙනවා. නැත්නම් වතුර වගේ පාටට ගලනවා. මේ වගේ ඒවා තියෙනවා. නමුත් ඉරුවාරදේදී සෙම ගැලවිලා යනවා නම් පැසවපු සෙම යන්නත් පුළුවන් ඒ විදිහට. ඉරුවාරදේ කියන ලෙඩේ අපි මෙන්න මේ විදිහට තමයි වෙන් කරලා හඳුනාගන්නේ. අනිවාර්යයෙන්ම මේක ගොඩාක් දුරට ඒ රෝගයේදී මේ බැලන්ස් එක නැතුව යාම කියන දේ තියෙනවා. එතකොට වෛද්‍යතුමීනි දැන් මේ මිග්‍රේන් තත්ත්වය බහුලවම වැළඳෙන්නේ කාන්තා පාර්ශවයටද නැත්නම් පිරිමි පාර්ශවයටද? අපේ සායන ඉතිහාසය අරන් බලනකොට අපිට එහෙම වෙනම විශේෂයෙන් වෙන් කරලා නම් දක්වන්න බෑ. මොකද අපිට කාන්තා පිරිමි රෝගීන් දෙගොල්ලම හම්බ වෙනවා මේකෙදී. මොකද මේ බහුල මම දැක්ක බහුල තියෙනවා නිකන් මතයක් කාන්තා පාර්ශවයට මේ වැඩිපුර වැළඳෙනවා කියලා රෝගය. ඒක එතකොට මිත්‍යාවක්ද? කොහොමද වෛද්‍යතුමනි? අපිට මිත්‍යාවක් කියලා කියන්න බෑ. අපිට මෙහෙම දේවල් කියන්න පුළුවන්. දැන් මම කලිමුත් කිව්වා පටන් ගන්නකොටම අද ඉන්න ගොඩක් දෙනෙක්ගේ ජීවන රටාව සංකීර්ණ වෙලා තියෙනවා කියලා. එතකොට අතීතයේදී ගෘහණියක් වඩා වර්තමානයේ වෙනකොට ගෘහණියගේ කාර්යභාරය වෙනස් වෙලා තියෙනවා. දැන් කාන්තාව ඔෆිස් එකට ගියත් එයා ඔෆිස් එකෙත් වැඩ කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ගෙදර වැඩක් කරනවා. ලංකාවේ බහුතරයක් කාන්තාව එහෙමයි. එතකොට මේ නාන වෙලාව වෙනස් වෙනවා. දැන් අපි කියන්නේ දවල් වෙන කලින් නාන්න කියලානේ. නමුත් ගොඩක් වෙලාවට රැකියාවක් කරන කෙනෙක්ට ඕක කරන්න බෑ. එයා ගෙදර ඇවිල්ලා රැට නානවා. එතකොට මේ රැට නෑ. ඕක පුරුෂයෙක් වුණත් ওই වැඩේම කරන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ කුණ්ඩේ එහෙමත් දිගයිනේ. මේවත් එක්ක කොණ්ඩේ වේලෙන්න ගත වෙන කාලේ මෙන්න මේවත් එක්ක සෙම් රෝග ඇති වෙලා ඒක පසු කාලීනව ඔය කොණ්ඩේ දිග ඔය තත්ත්වයක් එක්ක මිග්‍රේන් වගේ දෙයකට පත් වෙන්න පුළුවන් පහසුවෙන්ම. කාන්තාවට ඉතින් මිග්‍රේන් එහෙම නැත්නම් මේ රෝග තත්ත්වය වැඩි වෙනවා කියලා අපිට ඔයක තමයි කියන්න දෙන්න තියෙන හේතුව. ඒ ඇරෙන්න නම් ඉතින් වෙනම විශේෂම හේතුවක් කියන්න නැහැ. එතකොට වෛද්‍යතුමනි තව දැනගන්න දෙයක් තියෙනවා මේ රෝගය වැළඳීමේ කාලය කොයි වගේද? ඒ කියන්නේ කොයි වගේ සීමාවක වයස් වල අයටද මේක හැදෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ? වයස් සීමාවක් තියෙනවද මේ රෝගෙට? රෝගයට විශේෂ වයස් සීමාවක් නැහැ. හිතකර ආහාර විහරණ අනුගමනය කළොත් ඕන කෙනෙක්ට හැදෙන්න පුළුවන්. නමුත් මේ රෝගය තරුණ පරම්පරාවට තමයි වැඩි. අපි වැඩිපුර දකින්නේ මේ රෝගේ තරුණ පරම්පරාවට තියෙනවා කියලා. හේතුවක් විදිහට ගත්තොත් තරුණ පරම්පරාව තමයි ඉතින් වැඩිපුර කාර්යබහුල. අන්න ඒවත් එක්ක මේ රෝගය වැඩිපුර අපි දකිනවා තරුණ පරම්පරාව තුළ පොඩි ළමයින්ට සහ වෘද්ධයන්ට සාපේක්ෂව. දැන් මේක බලාගෙන ඉන්න බොහෝ දෙනෙක්ට කියන්න තියෙන්නේ දැන් මිග්‍රේන් ගැන මේ විදිහට කරුණු අපි අනාවරණය කරගෙන යනකොට ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඔබටත් මේ සමහර විට වැළඳිලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ හන්ද පීඩා විඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා ඒ හැම දෙනාටම මේ අපේ කතිකාවත හොඳ පිටුවහලක් වෙයි කියලා. වෛද්‍යතුමියනි මිග්‍රේන් සුව කරන්න පුළුවන්ද? නැත්නම් මේ රෝගේ සම්පූර්ණයෙන්ම සුව කරන්න බැයිද? මොකක්ද ඒ ගැන තියෙන මතය? මේ රෝගය හොඳ කරන්න පුළුවන්. ඒක පැහැදිලිවම කියන්න ඕන. රෝගය සුව කරන්න පුළුවන්. ඒකට අපේ සාර්ථක ඖෂධ ප්‍රතිකාර තියෙනවා. ආයුර්වේදයේ තියෙනවා, දේශීය වෛද්‍ය ක්‍රමෙත් තියෙනවා. මේ වෛද්‍ය ක්‍රම වලින් බොහොම හොඳින් මේ රෝගය සුව කරන්න පුළුවන්.
මොකද මේ ගොඩක් අය කියන කාරණයක් තමයි මේ කරුම ලෙඩේ මට අවුරුදු ගාණක් තිස්සේ තියෙනවා. මොකද මැඩම්ට ඇතිනේ එහෙම රෝගීන්ගෙන් අහන්න ලැබුණු අවස්ථා. මේක කවදාවත් මට ඇරෙන්නේ නැහැ. රෝගීන්ගෙන් වෛද්‍යතුමියට මොන වගේ ප්‍රතිචාර මේ රෝගය සම්බන්ධ වැඩිපුර දක්නට ලැබිලා තියෙනවා? ඔය කියන දේවල් ඔය කියන විදිහටම අපිට අහන්න ලැබිලා තියෙනවා. මට වසර ගණනාවක සිට මේ රෝගය තිබිලා තියෙනවා. මෙන්න මේ වගේ කතා. මට ඇත්තට ඒකත් හොඳ ප්‍රශ්නයක්. මට මෙතනදී කියන්න ඕනේ අපි කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර සහ මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාරය. එතකොට මේවා මේ ගොඩක් මේ ප්‍රතිකාර ඔය ටැබ්ලට් එකක් බොනවා වගේ පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒතර මේ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා සහ ආහාර විහරණ වලින් පරිස්සම් වෙන්න වෙනවා. මෙන්න මේ දේවල් තියෙනවා. අනේ ඒවා හරියට නොවෙනකොට මේ අපිට කිසිම රෝගයක් හරියට හොඳ කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේ රෝගයට ප්‍රතිකාර කරද්දිත් කියන්න තියෙන්නේ ඒක තමයි හරියට ප්‍රතිකාරය කරගන්නවා නම් හොඳ කරගන්න පුළුවන්. දැන් අපි අපේ සායනික ඉතිහාසය දැකලා තියෙන දෙයක් තමයි එකක් මේවට දෙන්න බෙහෙත් සමහර ඒවා තිත්තයි. තිත්ත බෙහෙත් බොන්න සමහර අය අකමැතිකම තියෙනවා. සහ මිග්‍රේන් වලට ප්‍රතිකාර කරගෙනකොට සමහර අයට පොඩි කැස්සක් එනවා. ඒක අපි පැහැදිලි කරලම කියන්න ඕන. ඒ කැස්ස මේකේ එන්නේ සමහරට දැන් අපි දෙන බෙහෙත් වලට ගැලවිලා යන්නේ හිස් කබල ඇතුලේ තියෙන සෙම පමණක් නෙමෙයි පෙනහළු වල එහෙම තියෙනවා නම් ඒවත් එක්ක ගැලවිලා යනවා. එතකොට රෝගියා හිතනවා මට වැඩි වෙනවා එහෙම නැත්නම් මට කැස්සක් ආවා. මෙන්න මෙහෙම හිතනවා. එහෙම ඒ දේවලුත් එක්කත් මේ සමහර අය ප්‍රතිකාර ගන්න එක නවත්තනවා. මිග්‍රේන් වලට ප්‍රතිකාර කරගෙන යනකොට එහෙම නැත්තම් සමහර අය මේ ගැන එච්චර දැනුවත් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ටික සමහර අය කැමති නැහැ මේ පොඩි කැපකිරීමක් කරලා මේ අපේ බෙහෙත් එකක් දීලා කියන ආයුර්වේද වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා දේශීය වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාරයක් කරගෙන රෝගී සුව කරගන්න ඒවට කැමති නැහැ. ඒගොල්ලෝ එක්කෝ මේවා විශ්වාස කරන්නේ මේවා මේ වෙදකම් වලින් කරන්න බෑ කියලා හිතනවා. ඒ හේතු මත මේ ප්‍රතිකාරයට යොමු වන එක නවත්වනවා. නමුත් ඇත්තට මේක හොඳ කරන්න පුළුවන් රෝගයක්. මේ ඔය කියපු කාරණා තමයි වැඩිපුරම තියෙන. ගොඩක් අයගේ දැනුවත්කමක් නැතිකම තියෙනවා. මේ රෝගය පිළිබඳව දැනුවත් නැහැ හොඳ කරන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධව සහ ඒගොල්ලන්ට ඒකට ගැළපෙන වෛද්‍යවරු හම්බෙලා නැහැ සමහර වෙලාවට. කියනවා අර මේ යල්පැනගේ මතිමතාන්තරව එල්ලිලා මේක සුව කරන්න බෑ කියන මතේ මේ කට්ටිය ඉන්නවනේ. ඒවත් එක්ක මට තවත් සමහර රෝගීන් හම්බෙලා තියෙනවා. මම මෙච්චර කාලයක් අහවල් වෛද්‍යවරයා ළඟට ගිහින් බෙහෙත් ගත්තා. මට හොඳ වුණේ නෑනේ කියලා. එතකොට සමහරවිට අපි ගාවට එන රෝගියා කලින් වෛද්‍යවරයා ප්‍රතිකාර කරපු ඒ බෙහෙත් තුණ්ඩු ටිකත් අරගෙන තමයි එන්නේ. දීලා තියෙන බෙහෙත් සීටු ටික අරගෙන එනවා. ඒ අවස්ථාවේදී අපිට තේරෙනවා මේ වෛද්‍යවරයා හරි බෙහෙත තමයි ගොඩක් වෙලාවට දීලා තියෙන්නේ. හැබැයි මෙයාට එක උපදේශනය හරියට සිද්ධ වෙලා නැහැ. එහෙම නැත්නම් රෝගියාගේ හිතේ වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසය නැහැ. එවැනි අවස්ථාවල කොහොමද අවශ්‍ය දේ හරියට වෙලා නැහැ. හරි තමන්ට අවශ්‍ය දේ හරියට වෙලා නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා. එතකොට දැන් වෛද්‍යතුමීනේ දැන් අපි වර්තමානයත් එක්ක මේ හැමදේම ගැලපුවොත් දැන් වර්තමාන තාරුණ්‍ය ගතොත් ඔබතුමී කියව තාරුණ්‍ය තව වැඩිපුරම මේක ඇත්තට දැන් අපි සෝෂල් මීඩියා වලට ගියත් වැඩිපුරම දකින්න තියෙන්නේ මිග්‍රේන් කියන ඒක දැන් නිකන් සමහරු නිකන් පොෂ් එකකට කියන කතන්දරයක් වුණා. මට මිග්‍රේන් ඒ තත්ත්වයටපත් වෙලා මේ රෝගේ. ඒ කියන්නේ මිග්‍රේන් කියන එක නිකන් බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් ඒක ඇතුලේ යාලා විඳවනවා. ඉතින් මේ වර්තමාන මේ තාරුණ්‍යයේ ක්‍රියාකලාපයන් මේ බලපානවද මේ රෝගේ වැඩි දියුණු වෙන්නේ? කියන්නේ සමහරු දැන් ජංගම දුරකථනයමයි. දැඩි ආතතිය. සමහරු පරිගණක තිර දිහා බලාගෙන මේ වගේ දේවල් තාක්ෂණයත් එක්ක ආපු සමහර දේවලුත් මේකට බලපානවද? ඒ දේවලුත් බලපාන්න පුළුවන්. ඒකත් එක්ක තව විශේෂ කාරණාවක් කියන්න ඕනේ. දැන් අපි ඉස්සර රෝගියෙකුට ප්‍රතිකාර කරනවා වගේ නෙමෙයි සහ ඉස්සර රෝගියෙකුට යම්කිසි ලෙඩක් වැළඳෙන්න බලපාපු හේතු නෙමෙයි අද බලපාන්නේ. ඉස්සර අපි ප්‍රතිකාර කරගෙන යනකොට අපි යාට පරීක්ෂා වෙන්න කියන ගොඩක් දේවල් වලින් මේ රෝගියාට පරීක්ෂා වෙන්න පුළුවන්. නමුත් අද බැරියර් ගොඩක් එක්ක තමයි අපිට ප්‍රතිකාර කරන්න වෙලා තියෙන්නේ. සහ රෝගීන් ඉන්න පරිසරය අතීතයට සාපේක්ෂව දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය වැඩ කරනවා සහ ඒගොල්ලන්ගේ රැකියාව කරනවා මේ වායු සමීකරණය කරපු ස්ථානවල. ඒතර මෙන්න මේ AC එක වගේ දේවල් බලපානවා සමහරවිට. ඒතර වැඩක් කරන්නේ තරුණ පරම්පරාවක් කෙනෙක් නේ. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් අපිට ප්‍රතිකාර කරනකොට එහෙම නැත්නම් මේ රෝගේ වැඩි වෙන්න බලපාන එක වෙනවා. සාමාන්‍යයෙන් සීතල ක්‍රියාවලින් සමනය වෙන එකම රෝගය තමයි එහෙම නැත්නම් එකම ඔය ශිරෝ රෝගය තමයි සෙම් රෝගය. ඉරුවාරදේ කියලා කියන්නේ. ඒ උනත් ඒක අපි ප්‍රතිකාර කරනකොට මේ සීතල දේවල් වලට ලක්වීම රෝගේ වැඩි වෙන්න බලපානවා. ඒතර තරුණ පරම්පරාවේ ඔය කියන දේවල් මේ රෝගයට බලපාන්න පුළුවන් පුද්ගලයෙකුගේ
හිසේ වේදනාව එන්න පුළුවන් නේ මානසික ආතතිය මේ වගේ දේවල් එක. එතකොට හිසේ වේදනාව හටගත්තොත් ඒ AC එකක් වගේ තැනක ඉන්නකොට ඒක වැඩි වෙනවා. ඒ වගේ දේවල් වෙනතර ඒවා ජංගම දුරකථනයේ දිහා එක එල්ලේ බලාගෙන ඉඳීම තුල ඒක තුල එක එල්ලේ බලා ඉඳීම තුලත් අපිට මේ හිසේ කැක්කුම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක ඉරුවාරදේ නැතිවත් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මානසික පීඩනය කියන දේවල්. නමුත් ඔය දේවල් තිබුණොත් මේ ඉරුවාරදේ එක්කම මේකේ ලක්ෂණ අපිට වැඩිපුරම ඒ කියන්නේ මේ හිසේ කැක්කුම කියන දේ තවත් උග්‍ර වෙන්න උත්සන්න වෙන්න බලපාන්න පුළුවන්. නිසා වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක තමයි හොඳ නේද? හොඳම. එතකොට වෛද්‍යතුමීනි මොනවද මේ මිග්‍රේන් වලට තියෙන හොඳම හරිම ප්‍රතිකාර ඔබලගේ වෛද්‍ය ක්‍රමවේදය තුල? මේකට තියෙන හොඳම ප්‍රතිකාර ගැන කතා කරනකොට ආයුර්වේද වේවා, දේශීය වෛද්‍ය ක්‍රමයේ වේවා, බාහිර අභ්‍යන්තර කියන දෙආකාරයෙන්ම ප්‍රතිකාර කරන්න ඕන. ක්‍රමානුකූලව ප්‍රතිකාර කරන්න ඕන. එතකොට අපි කසාය දෙන්න ඕනේ. ගුලි වර්ග තියෙනවා, ඒ වගේම කාල්ක වර්ග තියෙනවා මේ රෝගවලට, චූර්ණ වර්ග තියෙනවා, තෙල් ගන්න ඕනේ ඔළුවේ. මේවත් එක්කම අපිට සමහරවිට පොට්ටනි විශේෂයෙන්ම චූටි තැවිලි පොට්ටනියක් හදලා මේ නලල තවන්න තියෙනවා මේ රෝගවලදී. මේ වගේ ගොඩාක් ලොකු සහනයක් සුවයක් රෝගියාට ලබා ගන්න පුළුවන්. මේ සියල්ලම කරන්න ඕනේ. ඉතින් මිග්‍රේන් වලට ඔයා දැන් අපි හිතමු රෝගියාට සුව කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රෝගය සුව කරගන්න අවශ්‍ය නම් රෝගියා මේ සියල්ලම හරියට කරගන්න ඕනේ. මෙතනදී මම විශේෂ දෙයක් කියන්න ඕනේ. මම අර කලිනුත් මතක් කරා වගේ මං කිව්වා අපේ හිසේ කෝටර් එක තියෙනවා කියලා. ඒ කෝටර් එක 6ක් තියෙනවා කියලා 6ම විවෘත වෙනවා අපේ නහයට. ඒක නිසා අපිට පංචකර්ම වලින් ලොකු සහනයක් මෙතනට ගන්න පුළුවන්. විශේෂයෙන්ම නස්ය කර්මයෙන් අපිට ප්‍රතිකාර කරනකොට නස්ය කර්මය කිරීම හේතුවෙන් ඔය කෝටර් වල තියෙන සෙම ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට අපිට මේ කායික ප්‍රතිකාර කරන ගමන් පංචකර්මත් කරලා අපිට මේ රෝගයට සුවය ඉක්මන් කරගන්න පුළුවන්. මේ නස්ය කර්මය කියන්නේ අපිට සුළුපටු සහනයක් නොවේයි මේ රෝගයේදී. බොහෝ විශාල සහනයක් ලබා ගන්න පුළුවන් සහ ප්‍රතිකාරය ඉක්මන් කරගන්න පුළුවන්. ඉතින් යම්කිසි කෙනෙකුට මේ රෝගය හැදුනා නම් ඔබට ආසන්න ඉන්න සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න එක තමයි හොඳම. එතකොට වෛද්‍යතුමීනි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අතුරු ප්‍රශ්නයක් අහන්නේ සමහරු මිග්‍රේන් වලට ප්‍රතිකාර අරගෙන සුවය ලැබලා කාලයක් ගියාම නැවතත් ඕන් අවුරුදු ගානකින් මට හැදුනා කියනවා. මේ තත්ත්වයේ එතකොට හරිය විදිහට ප්‍රතිකාර කෙරිලා නැද්ද? නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයේ රෝගය තිබිලා ආය උඩට ඇවිල්ලාද? ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. මෙහෙම එතනදි වෙන්නේ. සමහර විට අපි ප්‍රතිකාර කරන්න රෝගියෙකුට අපි ප්‍රතිකාර නිර්දේශ කරනවා. එහෙම ප්‍රතිකාර නිර්දේශ කරාට පස්සේ එයාපෙන් ඇවිල්ලා ප්‍රතිකාර ගන්නවා. ප්‍රතිකාර ගන්නකොට සමහර රෝගීන් හිතනවා මේ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවා කියන එක අර මේ රෝගය සඳහා හොඳ නැති ආහාර පාන ගන්න තමන්ට නිකන් පර්මිෂන් එකක් දුන්නා වගේ වැඩක් කියලා. එහෙම නෑ. ඕක මිග්‍රේන් වලට නෙමෙයි හැම රෝගයකටම පොදු කාරණාවක්. අපි රෝගියෙකුට ප්‍රතිකාර ලබා දුන්නාට පස්සේ එයා ගිහිල්ලා හරියට ප්‍රතිකාරය කරනවා කියලා හිතමුකෝ. හරියට ප්‍රතිකාරය කරන ගමන් මේකට හොඳ නැති ආහාර පාන ගන්න එක කරනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් අපි රෝගියෙකුට ප්‍රතිකාර කරන්න ඕනේ යම්කිසි කාල සීමාවක් තියෙනවනේ. මේ රෝගය තියෙනවා අපි දැන් හිතමු මාස 3ක් ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. මෙයාට ටික දවසක් අපි දෙතුන් වතාවක් බෙහෙත් කරනකොට මේ රෝග ලක්ෂණ ටික අඩු වෙලා යනවා. වේදනාව නවතිනවා. එතකොට මෙයාගේ මේ බැලන්ස් එක නැති එක හරියනවා. මේ වගේ දේවල් වෙනවා. ඒකේ තේරුම රෝගය අඩු වෙන්න පටන් ගත්තා. හැබැයි තාම සම්පූර්ණ සුවය ලැබලා නැහැ. වෛද්‍යවරයා කියන්න ඕනේ ඔයාට දැන් බෙහෙත් ඇති. ඔයාට දැන් සුවයි කියනක වෛද්‍යවරයා කියන වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නතර කළ යුතු වෙනවා. එතෙන්ට එනකන් රෝගියා ප්‍රතිකාර ගන්න ඕනේ. රෝගියා මොකද හිතන්නේ ටිකක් බෙහෙත් බොනකොට මට හොඳයි කියලා හිතනවා. එයා නවතිනවා. තමන්ගේ හිතෙන්ම නිර්දේශ කරගන්නවා දැන් තමන් සුවයි කියලා. අන්න එහෙම. එතකොට එවැනි අවස්ථාවලදී මේ රෝගය ටික කාලයක් ගිහිල්ලා දැන් අර දීලා තියෙන ඖෂධයේ බලය ශරීරයේ ක්‍රියාත්මක වෙන කාල සීමාව වෙනකොට මේ වෙනකම් මේක රෝගය යටපත් වෙලා තිබිලා නැවතත් අර ඖෂධවල බලය දුබල වුණාට පස්සේ නැවතත් මෙයාගේ තියෙන දෝෂ වල ප්‍රබලතාවය ඇති වෙලා මේ රෝගය ඇති වෙන්න තියෙන හේතු වල ප්‍රබලතාවය ඇති වෙලා මේ රෝගය නැවතත් ඇති වෙන එක වෙනවා. ඊටත් අමතරව තවත් දෙයක් වෙන්න පුළුවන් මෙතනදී අපේ රෝගියෙකුට ප්‍රතිකාර කරනවා.
අපි යාට ප්‍රතිකාර කළා රෝගයත් සම්පූර්ණයෙන් හොඳ කරනවා. ඒ රෝගය හොඳ කරාට පස්සේ එහෙම නැත්නම් රෝගය හොඳ කරන කාල සීමාව තුළ යාට අපි කියනවා මෙන්න මේ කෑම කන්න එපා. මේ වගේ පරිස්සම් වෙන්න කියලා එයා ඒවත් හරියටම කරනවා. ඒවත් හරියටම කරලා රෝගයත් හරියටම හොඳ කරාට පස්සේ ටික කාලයක් ගියාම මෙයා මොකද කරන්නේ? නැවතත් අර වැරදි මෙයාගේ ජීවන රටාවට නැවතත් ආහාර පාන රටාවට මෙයා යොමු වෙනවා. එහෙම යොමු වුණාම නැවතත් මෙයාව ඒ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. ඒක මේ ඉරුවාරදේ කියන රෝගයට විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඒතකොට වෛද්‍යතුමනි දැන් ඔබතුමිය නිතරම කිව්වා මේ වැරදි ආහාර රටා සහ වැරදි ආහාර දේවල් මොනවද මේ මිග්‍රේන් තියෙන රෝගියෙක් ගන්න හොඳ නැති නුසුදුසු ආහාර මොනවද? ගොඩක් වෙලාවට අපි ගොඩාක් රෝගවලදී උෂ්ණ ආහාර පාන දෙන්නේ නැහැ. එතකොට ඉස්සෝ දැල්ලෝ කකුලෝ බලමාළු බලකරවල සැමන් අච්චාරු රටදෙල් මෙන්න මේ වගේ දේවල් ඊට පස්සේ අන්නාසි රඹුටන් ගඩුගුඩා මෙන්න මේ වගේ ආහාර අපි දෙන්නේ නැහැ ඉරුවාරදේ තියෙන රෝගීන්ට සහ ගොඩක් ලෙඩවලදී අපි ආහාර දෙන්නේ නැහැ. ඊට අමතරව මෙතන සෙම ප්‍රබල රෝගයක් හින්දා සෙම ප්‍රධාන රෝගයක් හින්දා සීතල ආහාර පාන රෝගියාට හොඳ නැහැ. එතකොට එවැනි ආහාර පාන ගන්නකොට මේ රෝගය උත්සන්න වීම සිද්ධ වෙනවා. මේ හින්දා හැකිතාක් ඒ ආහාර ද්‍රව්‍ය වලින් වැළකීලා ඉන්න එක තමයි මිග්‍රේන් වලට සුදුසු. වඩාත් සුදුසු. වඩාත් සුදුසු. එතකොට වෛද්‍යතුමියනි දැන් අපි ඉස්සෙල්ලත් කිව්වා වගේ දැන් මිග්‍රේන් නිතර හැදෙන කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවට අමතරව තමන්ගේ දෛනික ජීවන ක්‍රියාවලියේ යෙදෙනකොට දැන් සමහරු රැකියා කරනවා අතතිය වැඩි මේ දවසේ කොහොමද බැලන්ස් කරගන්න හොඳ මනසට හොඳ විදිහට දවස් බැලන්ස් කරගන්න කියන්නේ දැන් මම නම් මගෙන් ප්‍රතිකාර ගන්න රෝගීන්ගෙන් මේ දිනචර්යාව පිළිබඳව විමසීමක් කරනවා. ඒ රෝගියා උදෑසන අවදි වීමෙන් සිටන් රාත්‍රියේ නිින්දට යන තෙක් කාල සීමාව තුළ සාමාන්‍යයෙන් කරන ක්‍රියා අහනවා. එතකොට රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, රැකියාවක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මෙයාගේ දිනචර්යාව වෙනස් වෙනවා. රැකියාව කරන කෙනාගේ සහ නොකරන කෙනාගේ දිනචර්යාව වෙනස් වෙනවා. එතකොට පුද්ගලයා අවදි වෙන වෙලාව වැදගත්, ඒ වගේම නිදි වෙන වෙලාව වැදගත්. දවසකට යාට පැය කීයක් නිින්දක් ලැබෙනවද? දවසකට කොච්චර වතුර ප්‍රමාණයක් බොනවද? මොන වෙලාවටද කෑම කන්නේ? කන කෑම වල වැඩිපුර අන්තර්ගත වෙන්නේ මොනවද? මෙන්න මේ කියන දේවල් බලපාන. එතකොට මෙයා වෙලාවට කන්න ඕනේ. මේක මම කියන්නේ මේ රෝගයට පමණක් නෙමෙයි හැම රෝගයකටම වෙලාවට කන්න ඕනේ. දවසට පැය අඩුම 6කවත් නිින්දක් ලබා ගන්න ඕනේ. ඒ වගේම උදෑසන වරුවේ නාන්න පුළුවන් නම් හොඳයි. මම ගොඩක් වෙලාවට මගේ ප්‍රතිකාර ගන්න රෝගීන්ට මම කියලා තියෙන්නේ උදෑසනට නාලා කොණ්ඩේ වේලගෙන වැඩට යන්න. දැන් කාන්තාවන්ට ඕන තරම් විලාසිතා තියෙනවද කොණ්ඩ කඩාගෙන යනවා. මේ දේවල් කරන විතර හවසට ඇවිල්ලා ඇඟ හොද ගන්න එක කරන්න පුළුවන් නම් උදේට නාලා යන්න කියලා. ගොඩක් වෙලාවට ගොඩක් සීතල පැතිවල යන්න ඉතින් උණු වතුර නාලා යන්න කියලා කියනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපිට ගොඩක් වෙලාවට රෝගය වළක්වා ගන්න අනුගමනය කරන්න පුළුවන් තමන්ගේ දිනචර්යාව හරියටම අනුගමනය කරන එක. විශේෂයෙන්ම හවස වෙලා නාන්න එපා. මේක මිග්‍රේන් විතරක් නෙමෙයි ඔබ සිම්ප්‍රතිෂා ලෙඩෙක් බවට, පීනස ලෙඩෙක් බවට, හතිය තියෙන ලෙඩෙක් බවට මේ වගේ රෝගීන් බවට පත් කරන්න පුළුවන් සහ එතනින් යාට ඔබ ප්‍රතිශක්තිය දුර්වල කරලා දාන්න පුළුවන්. ඔෆිස් එක වැඩ කරන කෙනෙක් නම් ඉන්නේ එක තැන නම් කය වෙහෙසවා වැඩක් කිරීමක් සිද්ධ වෙන්නේ නැතිනම් එවැනි අවස්ථාවලදී එයා කන කෑම ප්‍රමාණය අපි කියන්නේ පිෂ්ඨාහාර පිටි සීනි තෙල් කියන මෙවැනි ආහාර අඩු කරන්න ඕනේ. මේ හැම එකක්ම එකකට එකක් සම්බන්ධ වෙලා තමයි අපේ ප්‍රතිශක්තිය දුර්වල කරන්නේ. මේ දේවල් හරියටම වෙන්න ඕනේ. විශේෂයෙන්ම දිනචර්යාවේ තියෙන වැරදි හදන්න ඕන. මානසික පීඩනය අවම කරගන්න ඕනේ. මානසික පීඩනයෙන් ඉන්න එපා. Tamanට කවුරු හරි ඔය වෛද්‍යතුමීද මානසික පීඩනයට කතාව ආපු හන්ද මම මේ ඔබතුමී අහන්න හිටියේ දැන් ඔය රෝගේ හැදෙන්න සමහර අයගේ අත්දැකීම් උත් බලපානවා නේද? හිතන්නකෝ සමහර විරහව ඒ වගේ නිකන් මානසික කඩාවැටීම් එක්ක අර හිතලා ඕව තින් කරලා සමහරු නිකන් මනස මහන්සි වෙලත් අන්තිමට නිකන් ඔළුව රදයක් වගේ දෙන මිග්‍රේන් එහෙම රෝගීන් මිස්ට හම්බෙලා ඇති. එහෙම නිකන් අධිකව හිතලා මානසික පීඩනය කියන කාරණාව මිග්‍රේන් කියන තත්ත්වය හැදෙන්න බලපාන්නේ නැහැ. හැබැයි මානසික පීඩනය හින්දා මේ ඉරුවාරදේ කියන රෝගය මේක අපිට තියෙන හිසේ කැක්කුම වැඩි වෙන්න බලපාන්න පුළුවන්. නැත්නම් මේ රෝගේ උත්සන්න වෙන්න බලපාන්න පුළුවන්. නමුත් ඒක හින්දා ඉරුවාරදේ හැදෙන්නේ නැහැ. හැබැයි ඇතම් මානසික රෝගවලදී රෝගියෙක් හිතන් ඉන්න පුළුවන් මට ඉරුවාරදේ තියෙනවා. එහෙම කියලා හිතන් ඉන්න පුළුවන්. මතයක් තියෙනවා. ඔව් Tamanට නැති ලෙඩක් තියෙනවා කියලා ඒක ඉරුවාරදේ පමණක් නෙවෙයි වෙනත් රෝගත්. නැති ලෙඩක් තියෙනවා කියලා හිතන් ඉන්න අවස්ථා තියෙනවා. ඕවර් තින්කින් කරන ඉන්නවනේ එවැනි අය. ඒ ඇරෙන්න මානසික පීඩනය හින්දාම ඉරුවාරදේ හැදෙනවා කියලා කියන්න බෑ. ඒකට කායික දෝෂ අනිවාර්යෙන් බලපානවා. එතකොට තිලි වෛද්‍යතුමියනි මේ
මේ මිග්‍රේන් හැදුනට පස්සේ තව හැදෙන්න්න පුළුවන් අතුරු ආබාධ හෝ අතුරු රෝග තියෙනවා. දැන් මට මිග්‍රේන් හොඳටම හැදිලා. දැන් ඒත් එක්ක මට බයයි මට මේක වැඩි වෙලා තව රෝගයක් හැදෙයිද කියලා. ඒකත් සමාජයේ ගොඩක් තියෙන කතා බහක් තමයි. මිග්‍රේන් එක්කම තව මොනවා හරි මේකේ අතුරු රෝග තියෙනවද මේක වැඩි වෙලා හැදෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී වෙන්න පුළුවන්. එකක් තමයි ප්‍රධාන වශයෙන් මානසික පීඩනය වෙන්න පුළුවන්. මේ රෝග තත්ත්වයෙන් හින්දා සහ එයාගේ විවිධ දේවල් වලට යාට තියෙන එයාගේ පෞරුෂත්වය දුර්වල වෙන්න පුළුවන්. තියෙන හැකියාව කැමැත්ත යාට ඒවා කරගන්න බැරි වෙයි කියලා. විශේෂයෙන්ම ඉරවුග ගිහිල්ලා කරන්න පුළුවන් දේවල්. මේ වගේ දේවල් යාට කරගන්න බැරි වෙයි කියලා හිතන විදිහට මානසික රෝග යාට මානසික පසුබෑම් කියන දේවල් වලට ලක් වෙන්න පුළුවන්. ඒවත් එක්ක මේ රෝගය දෛනික දිනචර්යාවට ඉතාමත්ම කරදරයි. කරදර කරන රෝගයක්. එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. වෙනදක් නෑ. නින්ද හරියට නැහැ. ඔව් නින්ද යන්නේ. කෑම කන්න අමාරු. සමහර කෑම වර්ග ගන්න බැහැ මෙයාට. ඒ වගේ ඒ ඇරෙන්න වෙනත් ලෙඩ රෝග හැදෙනවා නම් ඉතින් ගොඩාක් හිස ඇතුලේ හැදෙන කැක්කුම් ඔය වගේ දේවල් තමයි මේ අපේ නාල අවරෝධ වෙන ඒවා. ඒ ඔක්කොම සෙන්දෝෂයෙන් අවරෝධන වෙන එක තමයි වෙන්නේ. අපි කියන්නේ બ્લોක් වෙනවා කියලා. ඒව තමයි වෙන්නේ. ඒ ඇරෙන්න වෙන ලොකුම එහෙම මේ ආබාධ නැහැ. සමහර අය ඉන්න වෛද්‍ය ප්‍රතිකාරයට යොමු වෙන්නේ නැතුව රැට දැන් ඉදාගන්න එහෙම අමාරු වුණාම උරුව බරයි නිදි පෙති හෙම්බුණා. එහෙම අයත් මිස්ටර් හම්බෙලා තියෙන සමහරවිට මේ සමාජයේ තියෙනවා එහෙම. ලොකුවට කාගේ වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්නේ නැහැ. මට මිග්‍රේන් කියනවා මම නිදි පෙති ටිකක් ගෙනල්ලා බොනවා අර එහෙම. ඒක කොයි වගේ දේ තමන් ඒ කරන දේ කොයි විදිහට බලපායිද කෙනෙකුට. මේ රෝගයට නිදි පෙති බොනවා කියන එක නම් විසඳුමක් නෙමෙයි. ඔබේ ආසන්නම ඉන්න වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා අර తాවකාලික සුවය වෙනුවෙන් සමහරු ඒ දේ කරනවා වැඩ. එහෙම දෙයක් කරනවා නම් ඇත්තට මේක වැරදි. වෛද්‍යවරයා වෙත ගිහිල්ලා වෛද්‍යවරයා එක කතා කරලා මේකට ප්‍රතිකාරයක් ගන්න. මේක හරියට ප්‍රතිකාර කරනවා නම් මේ දැන් කෙනෙක්ට බෙහෙත් ගන්න මුදල් නෑ කියනකො. ඉතින් යාට යන්න පුළුවන් රාජ්‍ය ආයුර්වේද රෝහලේ. එයා කැමති නෑ රෝගියා කැමති නෑ තමන්ගේ දවසක් අපි ප්‍රතිකාර ගන්න කිව්වොත් එයාට පේලී ඉන්න වෙනවා. දවසේ යම් කිසි වෙලාවක එතෙන්ට කැප කරන්න වෙනවා. අන්න ඒක කරන්න තියෙන අකමැත්තෙන් හින්දා මෙයාට මේ විදිහේ වැඩ කරන්නේ. කාගෙන් හරි බෙහෙතක් අහගෙන කරන්නේ. ඒ වැඩේ කරන්න එපා. ඒ වැඩෙන් රෝගය හරියට සුව වෙන්නේ නැහැ. සමහර විට උත්සන්න වෙන්න පුළුවන්. දැන් මම ඔය එක අහපු හින්දා මම කියන්නම් අපිට සමහරලාට හම්බ වෙලා තියෙනවා වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්නෙ නෑ. Tamanට ලෙඩේ තියෙනවා මෙහෙමයි කියලා ගිහිල්ලා කොයි හරි දේවාලයකින් ගිහිල්ලා බෙහෙත් කරන අය. මම මිස්කේ අහන්නත් හිතා හිටියද එහෙම කොට්ටාසිකුත් ඉන්නව නේද? එහෙම අයත් ඉන්නවා. ඒ වගේ දේවල් පසුපසම්බාගෙන ගිහිල්ලා තමන්ගේ රෝගේ මේවා වෙයි කියලා හිතලා එහෙම වැඩි කරගන්න අයත් ඉන්නවා. දැන් මගේ ජීවිතේ මට තියෙනවා මේ හොඳම අත්දැකීම් දෙකක්. ඒ අත්දැකීම් දෙක කියන්නේ මගේ ප්‍රතිකාර ගන්න මගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ආපු අය එක්කෙනෙක් පීනසට දවස් 21ක් එක දිගට තැඹිලි බීලා. මේ පීනස තියෙන රෝගියා යාට දේවාලයකින් දීලා තියෙනවා තැඹිලි වලට මේ සුදු හඳුන් කුඩු දාලා බොන්න. ඉතින් එයා මංගාවට එනකොට යාට හොඳටම උත්සන්න වෙලා රෝගේ. ඉතින් හොඳටම උත්සන්න වෙලා මංගාවට ආවේ ප්‍රතිකාර ගන්න. එවැනි තත්ත්වات අපි දකිනවා මේ සමාජයේ. තවත් මට ආව කෙනෙක් එයාගේ ඔළුව හැමතැනම ගෙඩි ගහලා. ඒතර ඔළුව ගෙඩි ගහනවාට කියලා තමයි බෙහෙත් ගන්න ආවේ. එතකොට එයාගේ ඉරුවාරදේ රෝගී තත්ත්වයක් තිබුණා. ඊට අමතරව කතා බහ කරලා බලනකොට එයා මට කියපු කාරණාව තමයි මම දේවාලයක් කරනවා මම නිතරම මායම් වෙලා වැටෙනවා. අන්න එහෙම කිව්වා. ඒතර එයා බලනකොට එයාගේ දේවාලේ ගොඩක් වෙලාවට ප්‍රතිකාර කරන්නේ මේ රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ එහෙම කරන අයත් රෝගීන්ට තමන් ප්‍රතිකාර කරාට තමන්ට ලෙඩක් හැදුනොත් යන්නේ වෛද්‍යවරු ගාවට. දේවාල කරන අය. එතකොට වෛද්‍යතුමීනි මේ බොහොම කුඩා දරුවන්ටත් මේ රෝගය හැදෙනවද? සහ වයස් සීමා කලින්ද කුඩා දරුවන්ටත් දැන් මේක තියෙනව නේද? සාමාන්‍ය පාසල් යන මට්ටමේ සාමාන්‍ය පුරුෂත් දරුවන්ට හැදෙන්න පුළුවන්. පාසල් දරුවන්ට හැදෙන්න පුළුවන්. ඉතාමත්ම කුඩා දරුවෝ නම් මට හම්බෙලා නෑ මගේ ජීවිතේ. නමුත් පාසල් දරුවෝ ඉන්නවා ඉරුවාරද කියන රෝගයෙන් පෙළෙන අය. එතකොට වෛද්‍ය තිරිණි මහත්මියත් මේ ඉරුවාරුදාව කියන අපි කියන මේ මිග්‍රේන් වලට දැන් ගොඩක් කලින් ඉඳලා රෝගීන් වෙනුවෙන් බෙහෙත් කරන වෛද්‍යතුමිය. එතකොට ඔබතුමියට මේ හා සම්බන්ධව ගොඩක් අත්දැකීම් තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් වෛද්‍යතුමියනි මොකක්ද මේ මිග්‍රේන් ගැන මේක අපි බලාගෙන හිටපු මේක අනිවාර්යෙන් බොහෝ දෙනෙකුට තියෙන රෝගයක්, සමාජයේ බහුල රෝගයක්. මේ අපි මේ වෙලේ බලාගෙන නැති මේක වැළඳිච්ච අය, මේකෙන් දැන් පීඩා විඳින අය. එයා වෙනුවෙන් මොකක්ද මිස්ටර් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ ඉරුවාරදේ කියන්නේ හොඳ කරන්න පුළුවන් රෝගයක්. ඒක නිසා ඔබ අත් බෙහෙත් කර කර ඉන්න එපා. ඔබට ඉරුවාරදේ වැළඳුනා නම් එහෙම නැත්නම් ඔබට හිතෙනවා නම් ඔබට ඉරුවාරදේ තියෙනවා කියලා ඔබ යන්න වෛද්‍යවරයෙක් වෙතට. වෛද්‍යවරයෙක් වෙතට ගිහිල්ලා තමන්ගේ රෝග ලක්ෂණ ටික කියලා
වෛද්‍යවරයාට ලෙඩේ කියන්න යන්නත් එපා, වෛද්‍යවරයාට උගන්වන්න යන්නත් එපා. තමන්ගේ රෝග ලක්ෂණ ටික කියලා මට මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා කියලා කිව්වහම වෛද්‍යවරයා ලෙඩේ තීරණය කරලා ඔබට ගැළපෙන බෙහෙත් එහෙම නැත්නම් ඖෂධ ප්‍රතිකාර නියම කරයි. යම්කිසි මොහොතක වෛද්‍යවරයා කියනවා දැන් ඔබට සුවයි තවත් බෙහෙත් අවශ්‍ය නැහැ කියලා. අන්න ඒ මොහොත වෙනකම් ප්‍රතිකාර ලබා ගන්න එක දිගට. එතකොට හිතන්න එපා පහසුවෙන් මේක කරගන්න පුළුවන් කියලා. ඒ මොකද මෙතන අපි දිනචර්යාවෙන් පවා පරිස්සම් වෙන්න ඕනේ. නැත්නම් ආහාර පාන අනුභවයෙන් වලකින්න ඕනේ අපි. එතකොට නාන වේලාව සමහරට හවස කරනවා නම් ඒක උදෑසන වරුවේ කරගන්න වෙන්න පුළුවන්. ඉතින් සමහර විට එයාට නොනා ඉන්න වෙන්න පුළුවන් දවස් කීපයක් ඇඟ හොදලා විතරක් මේ වගේ දේවල් කරගන්න පුළුවන්. කරන්න වෙනවා. ඒ දේවල් එක්ක කැපකිරීමක් කරන්න සූදානමින් වෛද්‍යවරයෙක් වෙත යන්න ඔබට රෝගය සුව කරගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි තිල්නි වෛද්‍යතුමනි මේ අපි වෙනුවෙන් මේ දැනුම ලබා දුන්නට බලාගන්න අය වෙනුවෙන්. ඉතින් මම ආයමත් කියනවා ඔබට මේ සම්බන්ධව තියෙන අත්දැකීම් අනිවාර්යෙන්ම අපේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. මොකද මිග්‍රේන් සම්බන්ධව ඔබලට විවිධ විදිහ අත්දැකීම් ඇති. ඒක මේක බලාගන්න අයට සහ මේ ගැන දැනුම ලබා ගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් අද වගේම තවත් ප්‍රයෝජනවත් වැඩසටහනකින් ඔබ හමු වෙනකන් ඔබ සැමටම ස්තුතියි.